අපි ඉන්නේ මේ නමුණුකුල් පාරේ. මෙහෙන් තමයි 10 කන ඉඳන් බදුල්ලි පස්සට පාරේ ආවම 10 කන කියලා හන්දියක් තියෙනවා. එතනින් දකුණට හැරෙනවා මේ තියෙන්නේ නමුණුකුල ඇල්ල පාර. හරිද? මෙහෙම දැන් අපි නමුණුකුල කන්න යන්නේ. තව යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ ඉන්නේ දැන් අපි නමුණුකුල පාරේ හැරෙන තැන. මෙතන මේ තියෙන නමුණුකුල ඉඳන් 10 කන ඉඳන් මෙහෙම දිගටම නමුණුකුල පාර මේ තියෙන්නේ. මෙතනින් අපි හැරෙන්න ඕනේ. ඉතින් හැරෙන තැන. මෙතනින් මේ උඩ පාරේ යන්න ඕනේ නමුණුකුල ගන්න යනවා. යාළුවෝ දෙන්න ඉස්සරහින් යනවා. අපි උඩට යමුකෝ. අත් එක්ක නමුණුකුල යන්න තව දෙන්නෙක් ඉන්නවා. ඒක තමයි සාර්. මේ හායි කියන්නේ. හායි. චේතිය. ඊ උඩට ගිහින් හම්. මේ අපි අදින් හැරලා මේ උඩට යන ගමක් ඉන්නේ දැන්. මේ පාර දිගේ තමයි යන්න තියෙන්නේ. මේ ඉස්සරහට තියෙන ලස්සන ප්ලේස් එකක්. අපි ඔයාලට දෙන්න ගිහින් පෙන්නන්න. මෙතන මාර ලස්සනයි. ඔයාලා આવොත් මෙතනත් පොඩ ඉඳලා යන්න ෆොටෝ එකක් එහෙම ගන්න. අපි දැන් අර අතන තිබ්බ අර ගහගාවින් හැරිලා මේ පාරේ දිගටම එන්න ඔයාලා. හරිද? ඊට පස්සේ මේ මෙතන මේ පේනවා ඇති ඔයාලට. මේ හරියනම් කැරලා තියෙන්නේ. ඔයාලා පුළුවන් නම් මොකරි හොඳ වාහනයක එන්න. එහෙම අවුලක් නැහැ. මේක මගක් දුර වාහනයක යන්න පුළුවන්. අපි යම් පයින් ආවේ. උඩට යන්න අපි තව දුරක් යන්න දෙනවා. ඔයාලා පුළුවන් නම් මේ උදේ වෙලාවක එන්න. මේ අවුව තියෙන වෙලාවට එන්න එපා. උදේ 6ට වගේ මේ පැත්තට ආවා නම් ඔයාලට මේක හයික් එකකුත් තියෙනවා පොඩි. අපි උඩට ගිහින් පෙන්නන්නම්. මේ උදේ 6ට වගේ ආවා නම් ඔයාලට උඩට යන්න පුළුවන් සාමාන්‍යයෙන්. 9:00 වගේ ඒ වගේ උඩට යන්න පුළුවන්. මෙතනින් ඔයාලට පේනවා ඇති මේ පැත්තේ තියෙන්නේ නමුණුකුල ටවර් සෙට් එක. එතෙන් තමයි මේ පැත්තේ ටවර් ටික තියෙන්නේ. යාළුවෝ දෙනා ඉස්සරහින් යනවා. අපි යමුකෝ ෂේප් එකේ උඩට. ආල වෙන අපි ආවේ මේ පාර දිගේ. එතනින් වලට උඩ පාරක් තියෙනවා. ඒක යන්න එපා. ඒක ගිහින් වැටෙන්නේ අනිත් පැත්තට. අපි යන්න ඕනේ දැන් මේ පාරේ. කියන්නේ හැරෙන්න නැතුව කෙලින්ම පාරේ යන්න. වගේ දුර ඇවිල්ලා දෙන්නේ. අර අතන වලට පේනවා මේ කන්දේ තමයි අපි යන්නේ. අපි යන්නේ මේ නමුණුකුල පැත්තෙන්. ආය අනිත් පැත්තෙන් කොහෙද එන්න පුළුවන් බා? ස්ප්‍රින්ග් වැල්ල පැත්තෙන්. ආය එනවා නම් ආලා ස්ප්‍රින්ග් වැල්ල පැත්තෙන් එන්නත් පුළුවන්. අපි යන්නේ මේ නමුණුකුල පැත්තෙන්. නෑ අපි ගොඩක් දුර ඇවිල්ලා ඉන්නේ. මෙතනින් මෙතෙන් යනවා. මේ කෙලින්ම යන්නේ නැතුව අපි දැන් ආවේ මේ පාරේ. මේ පාරෙන් අපි මෙතනින් උඩට හැරෙන්න ඕනේ. මේ උඩ පාර දිගේ අපි යන්න ඕනේ. මේකට ඉතින් මාර ලස්සනයි මේ. ඕනේ තරම් වෙලාවක් ඉඳලා කතා කරලා කාලා බීලා හොඳක් කරලා යන්න ඕන. අවු වෙලාවට නම් එන්න එපා. මාර දාඩියක් තියෙන්නේ. මේ විලා හරියට කොළපාට පාරාදීසයක් වගේ. මාරම ලස්සනයි. මෙයාට පේන ඇති වටේම වටුණු කන්දක් තියෙන්නේ. අපි හරියට මේ කන්ද හරි මැද වගේ ඉන්නේ. කොල්ල දෙන්නට මහන්සි හැදිලා ඉඳගෙන ඉන්නවා. යංගු ඉස්සරහට ගිහින් ආවට වීඩියෝ එකක් කරන්න. ඉතින් අපි පහලින් ඉඳන් අපි පාර මෙහෙම දිගට ඇවිල්ලා මෙහෙම මේ වටයක් කරගෙන ඉන්නේ. මෙහෙම දිගට ඇවිල්ලා මේ පාර දිගේ තමයි යන්නේ. මෙතන නම් මාර්ම ලස්සන view point එකක් තියෙනවා. බලමු ඉස්සරහින්. මෙතන නම් කියන්න බැරි තරම් ලස්සනයි ඈ. මේ දැන් මාර view එකක් තියෙන්නේ.
දැන් ගොඩක් දුරට ඇවිල්ලා අපි මාර උසක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි අපු පාර මේ ඇවිල්ලා මේ දිගට ඇවිල්ලා තමයි අපි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඔයාලා ඇවිල්ලා ෆ්‍රෙෂ් එකක් එහෙම ගන්න සුපිරි. ඉතින් ආපු මෙතනින් ඇවිල්ලා ඉතින් යන්න තියෙන්නේ මේ පාරේ. මේ පාරේ උඩට ගියාම අපිට අන්න අර පැත්තට යන්න. අර යන දෝනිත් එක්ක කෝල් එකක් ඉන්නේ. මෙයා රෙස්ට් කරනවා. ඉතින් මේ view point එක ගාවිනා මේවා දැන් කෙලින් මෙන්න. ඊට පස්සේ ඔයාලා මේ පාර දිගේ උඩට යන්න තියෙන්නේ. හැරෙන්න මොකුත් නැහැ. හැරෙන්න තැනක් තිබුත් අපි පෙන්නන්න. මේක උඩට යන්න තියෙන්නේ. අපි අද ඉඳන් මෙතන උඩට ආපුවම මේ මෙතනින් තියෙන උඩට යන්න මේ පාර. මේ පාරේ උඩට ගිහින් තමයි යන්න තියෙන්නේ. මෙහෙට නෙමෙයි. මේ පාරේ උඩට යන්න තියෙන්නේ. ආලා වතුරේ ඉවරනම් මෙතන තියෙන හොට් එකක්. එතනින් ගන්න පුළුවන්. ඉතින් මෙතනින් වාගෝනේ වතුර පුරව ගන්න පුළුවන්. කවුඩක් තියනවා කිව්වා ප්ලේස් එක. අපිට ගිහින් බලමු. අපි අතනින් හැරලා මේ පාරේ යද්දි කැලේ වෙයිලා තියෙන්නේ. මේ අර කවුරු හරි කියන්නේ කාත් එක්ක හරි එන්න තනියෙන් එන්න එපා. නේ? තනියෙන් එන්න එපා නේ. ගොඩක් මොහොතේ මාර්ගෝපදේශිත අරන් එන්න. ආලා දන්න කෙනෙක් එක්ක එන්න පුළුවන් නේද? නැත්නම් මේ වීඩියෝ එක බලන් ගන්න හැදෙන්නේ. අපි අර ආපු පාරේ උඩට යන ගමන් ඉන්නේ. කැලේ නේ අර ටික. ඔව් බා කෑනේ කැලේ. චෝඩක් ඒවා දාන් ඉන්න අමාරුයි ඒ ටික කියනවා. අර මොනවා අනිවාර්යෙන් දෙලිමක් හරි දිගත් කලිමක් හරි. ඔව්. දැන් මොනවාද බිම තියෙන ඒවාට කියන්නේ බා? අර දෙපැත්තේ තිබ්බේ මානන් නේ. මේ මානන් වලට කැපෙන්න ඉඳ තියෙනවා. මානන් තියලා කිරිස් ආ තව ලස්සන view එකක් තියලා වෙන්නන්නේ. අර වෙදන්න මරු ඈ. මෙහෙම ප්ලේස් එකට යනවා. ඔයාලා මේ පාරේ යන්න එපා. කෙලින් මේ පැත්තේ පාරේ යන්න. ඒ කියන්නේ දකුණු පැත්තට හැරෙන්න මෙතනින් ගිහලා. පාර වෙලන්නම් කොහොම ලස්සන view එකක් තියෙන්නේ. වෙල් සිරානම් මා ලස්සනයි. අම්මෝ. අර ගමන් මාසි ඔක්කොම නැති වුණා. ඔයාලා වෙන්නන්නේ බලන්නකෝ. මාරම ලස්සනයි. වාව්. මෙතන මාර කූල් අර ගවන් මේවාසිය ඔක්කොම නැති යනවා. දැන් ඔයාලා ඇවිල්ලා බලන්න ඕනේ මේ ෆීල් එක. වරුණේ මෙතන. වාර ලස්සනයි ඔය. මෙතනින් ඔයාලා වතුර පුරව ගන්න පුළුවන් ඔයාලා. වතුර ගෙනියනවා. අම්මෝ මෙතන කියන්න වචන නැහැ. සුපිරිනේ. නයිස්. ඔයාලා සිරිපාලේ යනකොට අර සීතල ගඟුල හම්බෙන්නේ. එහෙටත් මේකත් කියන්නේ සීතල ගඟුල කියලා. මාර සීතලයි වතුර. අම්මා ඔයාලා ආවොත් මේ හරියට අනිවාර්යෙන් එන්න. අර ස්ප්‍රින්ග් වල පාරේ ආවොත් මේක හම්බෙනවා. ස්ප්‍රින්ග් වල පාරේ ආවොත් නම් මේක හම්බෙන්නේ නැහැ. අර නමලුණු පැත්තෙන් එන්න ඕනේ. මේ පැත්තේ ඇවිල්ලා බලන්න මාර ලස්සනක් තියෙන්නේ. ඉතින් අපි මේක සුන්දර ස්ථානයක් වහන් ලස්සනයි වෙනවා. ඔයාලා ඇවිල්ලා බලන්න ඕනේ. ඉතින් අපි මෙතනින් සමු ගන්නවා. තව ගොඩක් දුර යන්න දින හින්දා මේ මෙතන දැන් සමු දෙනවා. මෙතන ඔයාලා ආවොත් උදේම ආවනම් මෙතන ගොඩක් ලයින් වල යන්න පුළුවන්. ආන්නත් පුළුවන්. මාර සීතලයි වතුර ටික. ඉතින් අපි ඉස්සරහට යමු. අර දෙන්න පේන්නවත් නැහැ ඉස්සරහට ගිහින්. අපි බලමු ගිහින් ඉස්සරහට. බෑග් එකත් මට දුන්නා. දෙන්න යනවා ඉස්සරහින්. එන්නේ. අර අපි දැවතන සීතල ගඟුලින් නම් මෙහෙම දිගටම ආවා. මෙතෙන්ට අහු වෙන්නේ. මෙතෙන් මේ පහළ පැත්තෙන් ආපුවනේ ස්ප්‍රින්ග් වැල්ල. පහලින් ආවේ ස්ප්‍රින්ග් වැල්ල නේ. මේ ස්ප්‍රින්ග් වැල්ල පැත්තෙන් ආපුවම ඔයාලා මෙතෙන්ට අහු වෙන්නේ.
අපි ආවේ අර නමනකොළ පැත්තෙන් ඉන්නනේ. අපි මෙහෙන් ආවේ. අපිට යන්න දෙන්න මෙතන උඩට. අපි උඩට යමු. මේකද? මේ පාර දිගේ ආලා තන හැන්දනේ උඩට ආවම මේ පාර දිගේම උඩට එද්දි පහළ වතුර පුරවන්න තැන හම්බුණා. ඒකෙම මෙතනත් තියෙනවා ප්ලේස් එක. ඔයාලා මෙතනින් ඕන උඩට යද්දි වතුර පුරවන්න යන්න පුළුවන්. මේ තියෙන වතුර පිරිසුදුනේ. වතුර පිරිසුදුයි නේ. ඒක ආනෝන්දම වතුර පුරවන්න පුළුවන්. මෙතනින් යන්න දෙන්නේ. කරපන්ටයින් ගස් තියෙන මේ ටිකටම. මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. මොෂාන් යනවා අපි. තේදී වතුර බොනවා. අර උඩට යන්නේ. ඉතින් අර පාරේ ආවිල්ලා මෙතනින් උඩට එන්න ඕනේ. උඩට යනවා. පාර ගැබ් එකක් තියෙන්නේ. ගැබ් එකකුත් තියෙනවා. ඉස්සරහින් යනවා අපේ ගයිඩ්. අපේ ගයිඩ් යනවා නේ ජෙඩි ඉස්සරහින්. අපි අර පහලින් නම් දැන් ආවේ. මේ කරපන්ඩයින් ගස් ගොඩක් තියෙන්නේ. මේක දැන් අපි කොහොමද විනාඩි 20ක් විතර ළඟින් ඉඳි. තව යන්නත් තියෙනවා. මේ වලට පේනවානේ දිගටම පේන්නේ ගස්. අපි කරපන්ඩයින් තියෙන එක කැලල පහු කරලා උඩටම යන්න ඕනේ අපි. ඉතින් මේ යන ගමන් ඉන්නේ. මේ මෙතනක් තියෙනවා. එතන වතුර එනවා. මේ හරියට එතෙන් නම් අපි යන්නේ නැහැ. ඔයාලට ඕන නම් මෙතනින් වතුර ගන්න පුළුවන්. මේ දිගටම වතුර තියෙනවා. අපි යන්නේ මේ උඩට. ඉතින් මේක දිගට උඩට ආවම තව උඩට යන්න දෙනවා නේ. තව ගොඩක් තියෙනවද? අඩියක් යන්න දෙනවා. ඉතින් කන්න යන්න. ඉන්නවා කොල්ල දෙන්න ඉන්නවා. යන්න අපි. අපි නූඩල්ස් එකක් තියෙනවා. මොසාන් තමයි ගෙනල්ලා තියෙන්නේ. Dia pergi dalam. Ini ni. Kita ham ni. Kaya kita buat skrabi. Wala tahu. Gudan deh, dengan biaya udah ni. Kan ni. Ini tiga yang ada ini betul ni. Yang ni. Pidang, hari udah ya na. Media ni, tani telah hari ni. Gap pada ada media ya. Hike mana ini? Mara hike tiada media ya. Tapi anak tiada. අපි දැන් ගොඩක් දුර ආවා. මෙතනින් එහාට තියෙන්නේ අනිකර මේ ඉන්දික දෙවියන්ගේ අඩවිය. ඒක අපි යද්දී මස්මාලේ අන්න හොඳ නැහැ. ගෙනියන්නත් එපා. මෙතනින් එහාට අනිකර කැලේ තියෙන්නේ. මෙතනින් අපි යද්දී බාහිර වෙලා යන්න ඕනේ. මෙයා තමයි දන්නේ. මොනවද කරන්නේ? කොලත් කරා. ඉතින් පොඩ්ඩක් හැම කඩ ගහලා ඉතින් අපි බාහිර වෙලා යන්න ඕනේ.
අපි දැන් බාර වුණා. දැන් අපි මේ උඩට යන්නේ. අපි උඩට යන්නේ. මෙයා මේ ඉඩි යද්දි පොඩ්ඩක් සවුන්ඩ් එක අහන්නකෝ. මේ උඩටම යද්දි මේ උඩටම යන ගමන් ඉන්නේ. මේකේ තයික් එකක් තියෙන්නේ. පාර නම් පේනවා. අනිත් දෙන්නත් වෙනවා. පාර නම් පැහැදිලිව තියෙනවා නේ පොඩ්ඩක්. මේ ලස්සන එහෙම මේ පාසි බැඳලා තියෙනවා. ආ ලස්සනයි. දැන් සෑහෙන දුරක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතනින් ආවේ. එතනින් ඇවිල්ලා දැන් නිකන් තනිදලා වගේ දෙනවා. ඉතින් නම් මහසි යන අවුලක් නැහැ. ඉතින් මෙහෙට යන්න නැතුව මෙතනින් මේ පාරේ යන්න ඕනේ. උඩ පැත්තට ගියා නහය. මේ හයිකේ උඩට යන ගමන් ඉන්නේ. මේ මාර නිස්කලංකයි. පණිගොඩ කොළ පාට නේ. උඩට යන්න ගස් පොතයි. ඔව් නේ. ඒකේ හේතුව කියපන්. කුරු ශාක තියෙන්නේ. හැමතැනම මේ ගස් තියෙනවා. හරි මෙතනින් පියාය මෙන්න මේකේ. මෙතනින් උඩට. හරි මේ හරි. පහළ පාරේ යන්න එපා. මෙතනින් උඩ පාරක් තියෙනවා. ඒක යන්න. අලෙන් යද්දි මාර නිදහසක් තියෙන්නේ. සිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ. අර ඇවිල්ලා බලන්න ඕනේ වයිබ් එක. හෙට ඇවිල්ලා අර ගොතෙන් හරි වාඩි වෙලා හරි ඇස් දෙක වියන් කුරුල්ලන්ගේ සද්දෙන් මාර ඉදිරියට යනවා. වෙනම ලෝකයක් තියෙන මෙහෙම. එතනින් යහන්න අර අඳුරු ස්වභාවය නෑ. මේ ගස් වෙන කුරුයි නේ. පාසි බැඳිලා. මේ හරිය මාර ලස්සනයි නේ. ආ. මාර ලස්සනයි. මෙතනින් උඩටද? ඔව්. ඉතින් මෙතනින් මේ පාරේ ගිහින් හරි උඩට යන්න ඕනේ. මෙඩි නම් දෙපැත්තෙන් මේ ගස් තියෙන්නේ. ඒ වෙනදී ඔව්. හයික් එක කියන්නේ සුපිරිම හයික් එකක් තියෙන්නේ. වව්. මේ ආයි මොන පැත්තක්ම පේනවා. මේ සුපිරි නේ ඔය. ඈතින් පේන බම්බර කියලා පතන. මේ යුවේ. යා මුවන්සේ කොහෙන් ගියද? උඩට යන්නේ.
ඊදමත් පොඩ්ඩක් නැති වුණා. මේ ගස් හරි අමුතුයි නේ. එහෙනම් අය කියන්න වචන නැහැ. මාරම ලස්සනයි, මාරම නිදහස්. මේ පේනවනේ. වටේ වන්ද අනිකර ආයි කොළපාට පාරාදීසයක්. ආල පෙන්නන්නම් මම දැන් එක. ඉතින් වාව්. යාළු දෙන්නත් එක්ක කොහොම හරි ආවා. මාරම නිදහසක් දැනෙන්නේ මේ ටික. අද මීදුමද? පොඩි ස්ටෙප් එක ඔබ තුට්ටෙන් හරිය. වැඩි පේන්නේ නැහැ. ඒක නම් අමුණුගොල්ල නම් ආයි කියන්න වචන නැහැ. අර තිබ්බ ගමන් මාසි ඔක්කොම නැති වුණා. මේ ස්පීම් වල පැත්තෙන් අමුණුගොල්ල පැත්තෙන් ආවොත් මේ මෙහෙම ඇවිල්ලා මේ පාරෙන් තමයි අපි ආවේ. දැන් ආවේ. එතන තමයි වැටෙන්නේ. මේ ඔයාලා පුළුවන් නම් අමුණුගොල්ල පැත්තකින් මේ පැත්තෙන් ලස්සනයි. ස්ප්‍රින්ග් වල බස් එකේ ඇවිල්ලා අතනින් එතෙන් බෑ පොඩි දුරක් එන්න ඕනේ. ඒත් අමුණුගොල්ලෙන් තමයි ලස්සනම නේ. අමුණුගොල්ල ලස්සනයි නේ. එහෙනම් යන් අරෙන්නේ. අර පැත්තට යන් අපි. මෙන්න මෙතනින් ඇවිල්ලා මෙතන පාරක් තියෙනවා. මේ තුලට පාරක් තියෙනවා. මේ පාර දිගේ තමයි යන්නේ. මෙතනින් මේ දකුණු අත පැත්තේ පාරක් තියෙනවා. ඒ පැත්තට හැරෙන්න. මේ අමුතු ක්ලයිමේට් එකක් නේ තියෙන්නේ. මෙතන තියෙන මහරත් මල්නේ හිමිවඩ කියන්නේ. මේ ශාකේ නමුතුයි මල් තමයි වැඩියෙන්ම තියෙන්නේ. ඕ දම් පාට රතු පාට. මේ ශාකේ තමයි වැඩිපුරම තියෙන්නේ. එතනින් පාරෙන් හැරලා මේ ඉස්සරහට යනවා. ඒ ලින්දද? මෙතන වතුර වලක් තියෙනවා. ඒක නම් වතුර අපිරිසිදු. ඉස්සරහට යන්න. මේ අපි යන්නේ මේ පාරේ අපි දැන් අතනින් හැරලා මේ යන ගමන් ඉන්නේ. මේ ඉස්සරහට යද්දි මේක ලෙවල් එකක් තියෙන මේ පැත්තේ. ඊළඟ කොහෙද? අපි මේ පල්ලෑ වල බදුලේ. හා. මේ ඉඳන්නේ. ඒකෙන් නම් වතුර ගන්න අමාරුයි. යරයිද? ඩොට්ටයි දින යමන් හැපතේ. ඒකෙන් නම් වතුර පිරිසිදු. එතනින් දෙවියන් මට දෙන ඉඳ ගාමින් මේ ඉස්සර පාරේ යන්නේ. යන්නේ නම්නුකුල බුදු පිළිම තින්ටන්ට මේ යන් ඉස්සරහට
කට්ටිය වගේ උත්තේල ඉන්නවා. ධාතු මන්දිර ආදී විකරුණු ඔබ වහන්සේගේ මේ පුණ්‍ය භූමියේ ඒ වගේම ඔබ වහන්සේ මේ ශෛලමේ පිළිම වහන්සේ ඉන්දික දෙවියන් පිටද මේ දෙන්නේ සමුණුගොඩ තියෙන බුදු පිළිමේ පුදු විනෝදික බුදු පිළිම දෙක මේ දෙන්නේ ඉන්දික දෙවියන්ගේ ප්‍රතිමා. මේ අපි බුදු පිළිම ගානේ නම් මෙතන පහට ආවා. දැන් නම් වෙනම වෛද්‍යයක් තියෙන්නේ. අර මේ වෙනවාදී මෙතන මේ යාළ උදේ ආවොත් උදේ වෙන්න පුළුවන් නම් මේ මෙතන බලාකුළු මේ සන්සෙට් එකේ මාරුවට බලන්න පුළුවන්. මේ අපි එද්දී හාමුදුරුවෝ නමකුයි තව කට්ටියකුයි උඩට ඇවිල්ලා හිටියනේ. එයාලා මේ මුත්‍යංගනේ මුදල තියෙන මුත්‍යංගනේ ස්වාමීන් වහන්සේගෙන් නම එයාලා හදන්නේ මේ භූමිය ආරක්ෂා කරන්න. එයාලා බාරයක් එහෙම වෙලා අපිත් එක්කත් කතා කරලා මේ හාමුදුරුවෝ අරහෙට වැඩියා. මේ භූමිය ආරක්ෂා කරගන්න එයාලා බාරයක් වෙලා පිටත් හොඳින් කතා කරලා එයාලා අරහෙට ගියා. අපි පස්සේ හම්බෙමු. දැන් බුදු පිළිම ගාව ඉඳන් ඉස්සරහට යන්න ආයේ කන්ද දිහාට. ඉතින් ඔයාලවත් මෙතනටත් එන්න. අර පැත්තට නෑ යන්න ඕනේ. අපි අර හෙට තමයි යන්නේ. අපි දැන් අන්දෙන් පහළ යන්නේ. වෙලාව දැන් කීයද? 3යි. දැන් 3ට කිට්ටුයි. 3යි නේ. ගෙනාපු දේවල් අපි හස් කරලා තියෙන මෙතන. මේ ඔයාලා තවත් මේක හස් කරන්න. මේක ආරක්ෂා කරගන්න. මේ තව කට්ටියකුත් සෙට් වුණා. මේ ස්වාමීන් වහන්සේ නමකුත් ඉන්නවා. එයාලත් හදන්නේ වුණේ මේ ආරක්ෂා කරගන්න තමයි. යන්නේ එහෙනම් පාර. ඒකනේ පස්සර පැත්තනේ මේ කියන්නේ. ඔව් පස්සර මෙහෙ. පස්සර මේ පැත්තට. ඔව්. අර විවිල ගන්න. පස්සර මෙහෙ. එතන බම්බර ගල්පත්. මේ පැත්ත කන්ද එතකොට. ඔව්. ලයින් එකකින් තමයි යන්නේ. දෙකින් වලින්. මේ තියෙන කක්කබෙටි වාගයක් ආගේ ඉතින් අපි පාස් කරලා ගියා. අපි නමනකොට ගිහින් මේ නමනු පාමුලට ආවා. අපි එක්ක හිටපු කට්ටිය යාලා දැන් ඉතින් එහාට යනවා. අපි අතනින් අරහෙට හැරෙන්න ඕනේ. ඉස්සරහට. අපි දැන් නමනගොල්ල අපි ගිහින් මේ පාරේ එනවා.
ඉතින් මේ අපිට ඉස්සෙල්ලාම සීතල ගඟ. මෙතන මාර ලස්සනයි. ආයෙ එතනට ආවා අපි. අද වීඩියෝ එක ඔයාලා හොඳයි නම් ඔයාලා සෙට් වෙනවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන යන්න. දන්න කට්ටිය ෂෙයා කරන්න. මේ වගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ඔයාලා නමක වෙනවා නම් මේ පැත්තෙන් යන්න. නැත්නම් ඔයාලා ස්ප්‍රින්ග් වල පැත්තට ස්ප්‍රින්ග් වල පැත්තට යන්න පුළුවන්. ඊට වඩා මේ පැත්තෙන් නම් ලස්සනයි. ඉතින් අද අපි මෙතන වීඩියෝ එක නවත්තන්න බැලුවේ. තව ටිකකට කරොත් මේ ඩික් වෙනවා. ඉන්න අපි මෙතන වීඩියෝ එක නවත්තමු මේ. එහෙනම් මා ඊට ගමනේ ඉඳන් වුණු කරගෙන අපි එහෙනම් වීඩියෝ එක නවත්තමු. බයි බයි.